මේ පොඩක් මේ පන්තියක් අත ගාගෙන තියා ගන්නවා. මුලින්ම අපි මස් කටියක් දාගමු. අනිවාර්යෙන් කහ දා ගන්නවාලා මේ මස් එකේ තියෙන අර විසරේ මේව යනවනේ කහ වලට. ඒ වගේම මිරිස් කුටිය දාගෙන සෝයා සෝස් ටිකක් දාගන්න අනිවාර්යෙන්. සෝයා සෝස් අනිවාර්යෙන් දාගන්න. ඒක තමයි රහ වැඩි වෙන්නේ. හරිද? මේක අත ගාගෙන විනාඩි 20ක් විතර තියාගන්න මාර මරහක් ගන්න පුළුවන් චිකන් එක. මම අද චිකන් එකට තෙල් දාගන්නේ නැහැ. හරිද? කෙලිම චිකන් එක දාගන්නවා මේ මහට්ටේට. මහට්ටේ ටිකේ තියාගත්තා. තෙල් දාගන්නේ නැහැ. අපි මේක විනාඩි 20ක් තියාගත්තා. හරිද? ඔයාලත් විනාඩි 20ක් තියාගන්න. ඔන්න ඔය විදිහට තියාගත්ත මස් ටික මේකට කපාගත්ත ලුණු ටිකයි මේ තියෙන්නේ කරපිංචා රම්පේ. හරිද? එහා ගෙදර අක්කගෙන් තමයි කඩාගත්තේ මේ රම්පේ නම්. මේ දවස්වල වැස්සනේ ඉතින්. සුදු ලුණු මේ චොප් කරගෙන හීනෙට කපාගෙන තියෙන්නේ. හරිද? අම්මිරිසුත් දාගන්න. දැන් තියෙන ඔයාලට මේක හැඳි ගා ගන්න. හරිද? එන්න වගේ හැන්දක් ගත්තා. වතුර දාගන්න යන්න එපා. ඕක විනාඩි 10ක් විතර තියෙන්නේ. මතර වතුර හැදිරෙනවා. ඔයාලා තක්කාලි දාගන්න නම් ගොරක දාගන්න යන්න එපා. මම තක්කාලි ඇඩ් කරගන්න යන්නේ නැහැ. ඒ නිසා ගොරක කෑ ටිකක් දාගන්නවා. හරිද? ඒකත් දාලා පොඩ්ඩක් හඳි ගා ගන්න. මේක අපි චිකන් එකේ හැදෙන වතුර එකෙන්ම තඹ ගන්න ඕන. දැන් නම් guys අම්මපා මාරම සුවඳක් තියෙන්නේ අය. ආදින් බත් පිඟන් මරන්නේ නැහැ කෑ. මාරම සුවඳක් තියෙන කුස්සියත් එක්කම. අපිට මේකට තව ඕනනම් දාගන්න පුළුවන්. ඔයාලත් කැමති නම් හරිද? මේ බැදපු තුන පහ. එයින් හැන්දක් විතර දාගන්න. ඔන්න දැන් තමයි මම ගම්බිරිස් දාන්නේ. හරිද? තාම ලුණුවක් දාගත්තේ නැහැ. ඔන්න ගම්බිරිස් ඇති වෙයි. මේකත් දාලා හොඳට කවලම් කරගන්නවා. හරිද? දැන් අපි ලුණුත් මේ විදිහට දාගමු. ඔයාලා උයද්දි මස් එහෙම අනිවාර්යෙන් හදද්දි මේ පොල් කටුවක් එහෙම දාගන්න. පොල් කට්ටක් දාගන්නකොට ඉක්මනට මස් එක මේ තඹ ගන්නත් පුළුවන්. මේ මස් එක හයි වෙනවා. හරිද? පොල් කටු වලට. ඒ වගේම පට්ටම රහක් එන්නේ. ඔයාලා try කරලා බලන්න ආසෙයිද? ඔන්න දැන් ඔයාලට පේනව නේද මේ මස් එකේ වතුර ගතිය හැදිලා. අන්න අපි මේ අතරේ තමයි මස් එකට වතුර දාගන්න ඕන. හරිද? දැන් ඕක පෑ භාගයක් විතර තඹ ගත්තන් ඇති. අපි අද චිකන් එක හදාගත්තේ තෙල් මුකුත් නොදා. හරිද? මේක මාරම රහයි. ඉතින් ගෑවිච්ච තැන කන්න පුළුවන්. වගකීමෙන් කියන්නේ. ඉතින් කියලා වැඩක් නැහැ. මාරම සුවඳක් තියෙන්නේ.